මහව ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා හැටියට මම අපේ මහව ප්‍රාදේශ සභාවේ අඹම්පොළ ප්‍රාදේශ ලේකම් කොටසට දාන වීදි ආලෝකකරණය පිළිබඳව අත්‍යවශ්‍ය කාරණාවක් වෙලා තියෙනවා මේ අලියතුන් ගමන් කරන මාර්ග නිසා. ඉතින් අපි මහව ප්‍රාදේශ සභාව හැටියට මේක කරගන්න මුලින්ම අපහසුතාවයක ඉන්න අවස්ථාවක අපි ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අපි ඉල්ලීමක් කරා මේ අවස්ථාව සඳහා මේකට දායකත්වයක් දෙන්න කියන එක. ඇත්තටම අද දවසේ ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සමාජ සුබසාධන අංශයේ සමාජ සත්කාරයක් විදියට අද මහව ප්‍රාදේශ සභාවට වීදි ආලෝක කරන වීදි පහන් 500ක ප්‍රමාණයක් පරිත්‍යාග කරලා තියෙනවා. ඒක ඇත්තට මුදලින් ගත්තාම රුපියල් ලක්ෂ 15කට අධික මුදලක් වැය කරලා තමයි මේ ආයතනය අපිට ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සමාජ සුබසාධන අංශය මහා ප්‍රාදේශ සභාවට පරිත්‍යාග කරලා තියෙන්නේ. මේක ඇත්තටම ලොකු සමාජ සත්කාරයක්. මේ මොහොත වෙනකොටත් අපි මහා ප්‍රාදේශ සභාවේ අඹම්පොළ කලාපයේ මේ අලිමිනිස් ගැටුම උග්‍ර කලාපයක් වෙලා තියෙනවා ලංකාවේම. මේ ප්‍රාදේශ සභාවක් හැටියට අපිට දායකත්වයක් දෙන්න පුළුවන් වෙලා තියෙන මේ වීදි ආලෝකකරණය. මොකද රාත්‍රී කාලයේදී මේ අලි ඇතුන් පාරවල් වලින් උමාරු වෙනවා. මිනිස්සු මේ පාරවල් වල ගමන් කරනවා. එතකොට මේ කරවලේ ගමන් කරනකොට උන්ව හැපීමේ අවදානමක් තියෙනවා. මිනිස්සුන්ට තා සතුන්ට දෙපාර්ශ්වයටම අවදානමක් තියෙනවා. ඒ නිසා වීදි ආලෝකකරණය අත්‍යවශ්‍ය වෙලා තියෙනවා. ඒකට අපි මේ ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සමාජ සුබසාධන අංශය අද අපිට මහා ප්‍රාදේශ සභාවට මේ කරන සමාජ සත්කාරය තුළින් මේ ගැටලුවට අපිට ස්ථීර විසඳුමක් නැතත් මේ ගැටලුව අවම කර ගැනීම සඳහා සාර්ථක විසඳුමකට යා හැකිය තියෙනවා. ඉතින් මහා ප්‍රාදේශ සභාව හැටියට මහා ප්‍රාදේශ සභාවේ සියලුම ජනතාව වෙනුවෙන් මේ ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයට අපේ ගෞරවනීය ස්තුතිය උද කරන අවස්ථාවක් කරගන්නවා.